අර නාලන්දි කේස් එකේ වෙලා. ඉත්තෑවුත් ළමයි හදනවා කියලා. ඒකේ කියලා තිබ්බ පුකසුද්ද කියලා ඒ රෝස පාටයි. හරිද? අර නාලන්දි කේස් එකේ වෙලා. සර් අන්න හොඳ මොටිවේෂන් කතාවක් එවලා තියෙනවා කවුරු වුණත්. සර් ජීවිතේට පොඩි පොඩි ප්‍රශ්න එනකොට මේකෙන් හිතන්න ඕනේ. ඒ කියන්නේ ජීවිතේට පොඩි පොඩි ප්‍රශ්න එනකොට මෙන්න මෙහෙම හිතන්නලු. ඉත්තෑවුත් ළමයි හදනවා කියලා. හරි. උඹලා අම්මගේ ක්‍රියේටිව් උඹන්. සර් උදෙන්ම නැගිටින උන්ට හරියනවා නම් කුකුල්ලු කවදාවත් KFC එකෙන් නවතින්නේ නෑනේ. එච්චර. ඒකයි සර් මම උදේම නැගිටින්නේ නැත්. හරි. මගේ තීරණය සාධාරණයි නේද? ශවින්ද අයියා වීඩියෝ ගද්දි පිටිපස්සත් එක්ක අල්ලලා ගන්නලු මේගොල්ලෝම අහුවෙන්නේ නැල්ලු වීඩියෝ වල. හරි. සර් සර්ට කෙල්ලෙක් ඉන්නවා නේද? ඒත් කියන්නේ මේක කෙල්ලෙක් කියලා තියෙන්නේ බා. අම්මඩුළු මේක හෙන විස්තරයක් කියලා තියෙනවා හොඳේ. අනික් එක සර්ගේ කෙල්ලට ඇස් ආවදුනොත් එහෙම නේද? සර් බය නැතුව කෙල්ලෝ ගැන කියන්න බැඳලා නැති නිසා නේද? සර් ගෑනු ළමයි ගැන එක එක ඒවා කියලා බඳින්නකෝ බලන්න ආසයිත්. සර් සවිදු අයියා ලස්සනයි. හැබැයි ඊට වඩා සර් ලස්සනයි. ඒ සතුරු විදින චිට්ටේ වන්නේ වගේ. සර් සවිදු අයියාගේ ගම කොටගල කිව්වා නේද? එතකොට සර් උසගලද? මොකද සර් ජිම් එකට ගිහිල්ලා 6 පැක් හදලා පොඩ්ඩක් උස යන්නකෝ. 6 පැක් තියනවා බං. උඹලට පේන්නේ නැහැ ඉතින් අපි ෂර්ට් ගලවලා ඉන්නේ නැද්ද? වැඩිය කොලර් එක උස්සන්න එපා. ගැලවිලා අතට එයි. සර් දන්නවද සර්ගේ වීඩියෝ ගොඩක්ම බලන්නේ කෙල්ලෝ. සර් වැලන්ටයින් එකට දෙන gift එක මොකද්ද? වැලන්ටයින් එකට පුතේ ඕලල් පේපර් එකක් දෙනවා. මේක කොල්ලෙක් කියලා තියෙන එකක් අම්මෝ බලහංකෝ ඌටත් සර් ලස්සනයි. අහන්න තියෙන ඔක්කොම අහනවලු. සර්ගේ අලුත් 11ට පන්ති නැද්ද? තියෙනවා. අන්තිම වෙනකම් කියවන්න. ස්වර්ණතිලකා දියමන්තිමාලයේ සිංහබාහු කවදාවත් මතක වෙන්නේ නැහැ. සර්ගේ පන්ති වල ව්‍යාකරණ කියලා දෙනවද? ඔව්. අච්චු පොත එහෙම සාහිත්‍ය නැතුව සර්ගේ පරණ ෆොටෝ ටිකක් තියෙනවා. කණ්ණාඩි දාන. අපේ කණ්ණාඩි දාන. මොකද්ද කුණුවarpයක් කියලා තියෙනවා. සර් ඉස්කෝලේ කාලේ ගාපු ෆොටෝස් වල කෙල්ලෙක් ඉන්නවා. එයා හැම එකෙම වගේ ඉන්නවා. කවුද කියලා හරි තියෙනවා. මට මතක නැහැ. සර්ට ඉස්කෝලේ කාලේ පාසල් ප්‍රේමයක් තිබ්බද? ඒකට මොකද වුනේ? සර්ගේ වීඩියෝ අපේ අම්මත් බලනවා. සර්ට නටන්න පුළුවන් නේද? නටලා පෙන්නන්න. සර්ට ඇයි පිට ළමයි ගැන වැඩි කියන්නේ නැත්තේ? මං කොල්ලන්ට ආස නැති ඉඳලා. හරිද? සර් ඉස්සර මට පේනන්න බැරි විෂය සිංහල. ඉස්සර සිංහල කිව්වමත් නිදිමතයි. දැන් සිංහල විතරමයි කරන්නේ. ඒ නිසා ආයේ ඒවයි දන්නේ අපේ අම්මා පන්ති. මේක කෙල්ලෙක්ද කොල්ලෙක්ද කියලා මට හිතා ගන්න බැරි චිට් එකක් කියලා මට හිතෙනවා එක වෙලාවකදී කොල්ලෙක් මේ වගේ උනන්දුවේ ලියන එකකුත් නැති වෙයි කියලා මට ලියයිද? මේක කියවල ඉන්නම්. සර්ව බලන්නම යාවේ අන්තිම දවසේ ඉඳ කියලා. අනේ මේ ඕවා නම් කියවන්න බෑලා කිඳු. ඔයා ගෙනත් දුන්නාට. හරි. තෙරක් නොමැති මහා සයුරක් මැද තනි වූ මොහොතක සෙවණැල්ලක් වේ. සිප් සයුරෙන් එතෙර කරන්නට ගුරුහරුකම් දුන්නා නිමක් නැති. රටින් එතරට ගියත් ගුරු පියාණෙනි හෙට ඔබට දිගාසිරි පතමි මම නැමෙද ඔබ දෙපාසි. අනේ චූටි සර් කොහොම දාලා යන්නද ඉතින් ඔය මතක අන්තිමට එකතු උනේ දුන්නු ශිල්පයයි දුන්නු මතකයි විතරයි. අපි නවතිමි අදින්. ඒ ඇත්තට උඹලා අදින් ඉවරයි නේබා. හරි. මේ මට චිට් කීපයක් එවලා තිබුණා පුතේ වැදගත් ඒවා නම් ලොකුවට තිබ්බේ නෑ. ඒකේ කියලා තිබ්බ පුකසුද්ද කියලා ඒ රෝස පාටයි. හරිද?
කියන්න බෑ. හරි ඒක වැදගත් ඒවානේ. අන්න මේක ඇත්ත වෙන්න ඇති. මේ කොල්ල ටිකක් ෆෝන් නොබනවා කියලා ඒවල තියෙනවා නම් ටිකත් එක්ක. ඇට තැලෙන්න ගහනවා ඈ. අහුනෝ. සර් එහා පැත්තේ ඉන්න එක ඉඳ ගන්න ගියෙන් කලිසම ඉරුණ අලුගේ. උඹ ඉතින් බලන්න එපා මේ පැත්ත. කො බලන්න. සර් සවිඳු අයියව දකින්න අන්තිම දවස් අද ගෙදර යන්න පුළුවන් අද. හරිද? අපි ඔතලා දෙන්නම්. සිංහබාහුව ඇඳලා ඒවලා තියෙනවා. හරි. නිර්මාණශීලී දරුවෝ. හරි. ඇති මේ අම්මා මේ මොකක්ද යන්නේ? හරි. අම්මාට එවලා තියෙනවා මේක අපි ගයන් අයියට හෙන්න කියමු. මොන්ටානා පන්තියටම සිසිලගෙන දෙන සිවිලිමේ ඇති පංකාවත් මට නොවි සැනසුම. රතු පාටට බංකෝ මත දිලිසී සිටින ඇය දුටු විට මාහට ඇති උනී සුන්දර පෙම්සිහින. රතු පාට ඇඳන් ඉන්න ඔබේ යාළුවාව පරිසම් කරගන්න. සර් ඔයා චන්දන සූරිය බණ්ඩාරගේ නෑදෑයෝ.